හයි කොහොමද ඉතින් ඔයගලන්ට ඉතින් ඔන්න අදත් මම වීඩියෝ එකක් අරගෙන එනවා one day in my life විදියට අද ඇවිල්ලා මාර්තු 22 ඉතින් අද මට වෙඩින් එකකට යන්න තියෙනවා මෙහි ෆ්‍රෙන්ච් වෙඩින් එකක්. ඉතින් උදේ නැගිටලා ඉවර වෙලා මට හෙයා කට් එකක් තිබ්බ කරන්න කස්ටමර් කෙනෙක්ගේ ඒ හෙයා කට් එකත් කරලා ඉවර වෙලා බබාවත් මම ඩාන්සින් ක්ලාස් එකට දාලා ඉවර වෙලා දැන් වෙලාව ඇවිල්ලා උදේ 12යි දවල් 12යි දැන් බබාවත් ක්ලාස් එකෙන් අරගෙන ඉවර වෙලා මම දන්නේ හස්බන්ඩ් යයිද කියලා අපි වෙඩින් එකට යන්න ලෑස්ති වෙනවා. ඉතින් මම කොහොමත් මගේ අන්තිම මොහොතේ තමයි මගේ වැඩ ඔක්කොම සිද්ධ වෙන්නේ. ඉතින් මම දැන් මගේ කොණ්ඩේ මෙන්න මේ විදිහට සුදු වෙලා තියෙනවා. මගේ ගොඩක් ලාවට මේ සයිඩ් තමයි සුදු වෙන්න ගන්නෙ. මම හෙයා කලර් එකක් කරලා තිබ්බා. ඒකත් දැන් කලර් එක ගිහිල්ලා මේ හරි අයි බ්ලැක් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතන් ඉන්නවා අද දැන් මේ තියෙන පෑ දෙකෙන් ප්‍රයෝජන ගන්න. විශේෂයෙන්ම මගේ ෆේස් එකේ තියෙනවා පොඩි පොඩි රෝම ඇවිල්ලා. ඊට පස්සේ ඒ ටික අයින් කරගන්නත් ඕන. අයිබ්‍රෝ දෙක හදාගෙන නැහැ. ඒක හදාගන්නත් ඕන. නේල්ස් දාලා නැහැ. කොහොමත් මම නේල්ස් වලට ලොකු මේ ඉෆෙක්ට් එකක් දෙන්නේ නැත්තේ හේතුව මම නේල්ස් හදන්න කරන්නේ නැත්තේ මගේ ජොබ් එකේ කියන ෆේෂියල් අරවා මේව කරද්දි ක්ලයන්ට්ලට අපහසුයිනේ. ඉතින් ඒ නිසා සහ කෙමිකල් වලට නේල්ස් පාලනය කරන්න බෑ කැඩිලා යනවා. ඒ නිසා මම ගොඩක් ලාට නේල්ස් කරන්නේ නැහැ. නමුත් අද වෙඩින් එකට යන්න ඕන නිසා මම නේල්ස් පොඩ්ඩක් අලවගෙන හරි එහෙම නැත්නම් නේල් පොලිෂ් එකක් හරි යූස් කරනවා. ඉතින් අපි බලමු කොහොමද අද දවස් මගේ ගෙවෙන්නේ කියලා සහ මාත් එක්ක යම් ෆ්‍රෙන්ච් වෙඩින් එකක් වෙන්නේ කොහොමද කියලාත් බලන්න. ඉතින් මම මුලින්ම කරන්නේ මගේ අයිබ්‍රෝස් දෙක දැන් හදා ගන්න හදන්නේ. හදන්නෙම නැහැ මගේ අයිබ්‍රෝස්. මට මාර විදියට රිදෙනවා. බොහොම අමාරුවෙන් එකක් හදාගත්තා. මේ දැන් තියෙන අනිත් එක අම්මෝ මාර විදියට රිදෙනවා. මම ආසව නැහැ හදන්න මේ රිදෙන නිසා. ඒ වුණාට දැන් මේකත් හදන්න ඕන නැත්තම් කැතයි. දැන් මම අයිබ්‍රෝ දෙක නම් හදාගත්තා. ඊට පස්සේ මම මුළු මූණම මොනවාද පීල් කළා මේව කරගන්න හදන්නේ ක්ලීන් කරගන්න හදන්නේ. මොකද මට මේ වගේ අවස්ථාවක් කරොත් අරන්න වෙන නම් වෙලාවක් ඇත්තෙම නැහැ. මුලින්ම මම ඇලෝවෙරා හොඳට ගාලා මේ ෆේස් රේසර් එකෙන් මම ෆුල් ෆේස් රේසර් කරන්න හදන්නේ. ඇලෝවෙරා අරගෙන අම්මෝ සීතලයි. මුළු ෆේස් එකෙන් මෙහෙම ඇප්ලයි කරනවා. ඔයගොල්ලන්ට ඇලෝවෙරා නැත්තම් ෆේස් රේසර් එකට භාවිතා කරන්න. ඔයගොල්ලෝ ඔයිල් මොනවා හරි පාවිච්චි කරන්න. අල්පේනවා දන්නේ මම දැන් මුළු මූණෙම ඇලෝවෙරා ගාගත්තා. දැන් මම ෆේස් රේසර් එක යූස් කරලා මූණ ක්ලීන් කරගන්නවා. මේකේ ඔයාලට සම්පූර්ණ වීඩියෝ එකක් මේ සම්බන්ධව බලන්න ඕන නම් මගේ තිසු බියුටි YouTube channel එක subscribe කරලා ඒකේ තියෙනවා මේ වීඩියෝස් මන් දාලා ඒක ඔයගොල්ලෝ බලන්න. මම දැන් ෆේස් එක රේසර් කරගන්න හදන්නේ. මම මෙන්න මේ විදිහට මූණ ක්ලීන් කරගත්තා. ඔයගොල්ලන්ට පේන ඇති කොච්චර වෙනසක් වුණාද කියලා. ඉතින් මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ මූණෙන් ඉවත් කරපු රෝම ටික. ඉතින් ඩෙඩ් ස්කින් එකත් එක්කම තමයි යන්නේ. ඔයාලත් ෆේස් රේසර් වලට පුරුදු වෙන්න එක ගොඩක් හොඳයි මූණ ක්ලීන් කරගන්න. මම නම් මේ මාස 2කට 3කට සැරයක් වගේ තමයි කරන්නේ. මගේ මූණ හොඳට ක්ලීන් වුණා. දැන් මම මූණ පිහිටගෙන කොණ්ඩේ කලර් කරගන්න හදන්නේ. ඉතින් මේ තමයි මගේ කොණ්ඩේ දාපු කලර් එක. දැන් මේක ගිහිල්ලා මේ ගොඩක් වෙලාවට ෆේඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ උඩ ටිකේ එහෙම කළුයි දැන් කොණ්ඩේ සහ මේ සුදු කෙස් ඇවිල්ලා තියෙනවා. ඉතින් මං sorry ටක් ගාලා
ගානිය බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ කලර් එක දාන්න හදන්නේ. sorry. ගානිය බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ කලර් එක දාන්න හදන්නේ ටක් ගාලා. දාලි වරලා පැය භාගයක් ඉඳලා මම ටක් ගාලා නාලා ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් බ්ලීච් කළා තියෙන නිසා මට මේ කලර් එක ඉක්මනට කොණ්ඩේට අල්ලනවා. හැබැයි මේ ටිකේ ලොකු කලර් එකක් එන එකක් නෑ. නමුත් අර ගොඩක් white hairs දැන් එන නිසා මේ මම මේකම පාවිච්චි කරන්න තමයි හිතන් ඉන්නේ. මට එහෙම අයිඩියා එකක් නැහැ. මම ටක් ගාලා මේක ගහ ගන්නවා. මම කරන්නේ මේ කලර් ටියුබ් එක මේකටම මික්ස් කරලා හොඳට මේ හොල්ලලා ෂේක් කරලා මේකෙන්ම ගාන එක තමයි මට ලේසි. ඉතින් කරුවලයි නේද මේ පැත් ලයිට් එක නිසා. ඒකට කරුවල වැඩි. මේ ඉතින් මේ දෙක මික්ස් කරලා ටක් ගාලා ගා ගන්න හදන්නේ. මොකද වැඩි වෙලාවක් නැහැ. ඉක්මනට ලෑස්ති වෙලා යන්න ඕන. nails ටික අලව ගන්නත් ඕන. ලෑස්ති වෙන්නත් ඕන. මේ මේකප් නම් ලොකුට දාන්නේ නැහැ මම. ඒ නිසා ලොකු අවුලන්නේ මුණ කැපිලාද මන් දන්නේ නැහැ. ඉතින් ගත්තා. හරි. එහෙනම් මම ටක් ගාලා මේ ටික කරගන්නවා. මේ විදිහට සම්පූර්ණ ක්‍රීම් එකම ඩිවෙලොපර් එකට මම මික්ස් කරනවා. දැන් මම මේ විදිහට මේක හොල්ලනවා. හොල්ලලා ඉවරලා මම මුළු hair එකේම මේක ඇප්ලයි කරගන්නවා. මම දැන් කලර් එක ඔක්කොම ඇප්ලයි කරගත්තා. ගාලි කරලා මම මේ වගේ shopping එකකින් කොණ්ඩේ කවර් කරගන්නවා. ඉතින් කවර් කරගෙන ඉන්නවා. මගේ ඉතිරි වැඩ ටික කරගන්නවා ඒක. දැන් මම කොණ්ඩේ වොෂ් කරගන්න හදන්නේ. විනාඩි 20ක් විතර ගියා. ඉතින් මම හිතන ඇති කියලා. මොකද නැත්තම් පරක්කු වෙනවා. හති මට. එහෙනම් අපි ලෑස්ති වෙද්දී හම්බ වෙමු. මං හිතන්නේ මට බේරීකට යන්න බැරි වෙයි. මම ටක් ගාලා මේකප් කරගෙන ලෑස්ති වෙලා යන්න හදන්නේ. මුලින්ම මම මොයිස්චරයිසර් ක්‍රීම් එක ගන්නවා. මේ ස්නේල් ජෙල් එකේ ක්‍රීම් එක. මේක ෆ්‍රාන්ස් වල නිෂ්පාදනය කරන එක. ඊට පස්සේ මම සන් ක්‍රීම් එක ගා ගන්නවා මගේ. මේ සන් ක්‍රීම් එක ගොඩාක් හොඳ සන් ක්‍රීම් එක. අර white scars හිටින්නේ නැති සන් ක්‍රීම් එක. ගානිය එකේ විටමින් C සන් ක්‍රීම් එක. මම හිතනවා ඔයගොල්ලන්ට හරියට පේන්නේ නැහැ කියලා. මගේ අවුට්ෆිට් එක. මම මේකේ ෆොටෝස් අන්තිමට පුළුවන් වුණොත් ඇටච් කරනවා. කොහේ යන්න ගියත් ළමයි ඉතින් අනේ මන්ද. ඊට පස්සේ BB ක්‍රීම් එක ගාලා පොඩි මේකප් එකක් දාගන්නවා. මට පරක් වෙලා නිසා මම ඒ ටික වීඩියෝ කරන්නේ නැහැ. හොඳයි. මම ඉතින් මේ විදිහට මේක කරා. ඊට පස්සේ වැඩිපුර අතේ ගෑවිලා තියෙන ටික ඉතින් දැන් අපි ලෑස්ති වුණා. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක සහ මේ මගේ දුවගේ. අනේ ලස්සන ටින්කෝ අනේ.
එයා බෝයි කෙනෙක් වගේලු. එයා බෝයි කෙනෙක් වගේ වෙන්නේ. මං ගිහිල්ලා ඔයගලන්ට වීඩියෝස් ෆොටෝස් දාන්නම්. පාටි එකට ගිහිල්ලා දැන් අපිට මේරියකට යන්න ටයිම් නෑ පරක් වෙලා හොඳටම. ඒ නිසා පාටි එකට ගිහිල්ලා මේ අපි වීඩියෝ එකක් දාන්නම්. අපි දෙන්න ඉතින් ටැක්සි එකක් ගහගෙන මේ විදියට රෙස්ටොරන්ට් එකට යනවා. මොකද මේරියකට යන්න දැන් ටයිම් නැති නිසා. මම හිතන්නේ මම තමයි මුලින්ම ආවේ රෙස්ටොරන්ට් එකට. ඉතින් අනිත් ඔක්කොම මේරියකට ගිහලා මේරියකේ ඉඳලා තමයි එන්නේ. ඉතින් මම රෙස්ටොරන්ට් එකට ගිහලා මුලින්ම පොඩි පොඩි වීඩියෝස් ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් මේ තියෙන වෙල්කම් බෝඩ් එක ඉතින් හරිම ලස්සනයි. හරි යුනික් විදියට කරලා තිබ්බා. මේ තියෙන ෂැම්පේන්. ඉතින් ෂැම්පේන් ප්‍රසන්ට් කරලා තිබ්බේ මෙන්න මේ විදියට. ඊට පස්සේ මේ ඉන්නේ කිලි සහ එයාගේ හස්බන්ඩ්. ඒ දෙන්නාගේ ලස්සන ෆොටෝ එකක් මේ විදියට ලොකු කරලා තිබ්බා. කිලි කියන්නේ අපේ හස්බන්ඩ් එක්ක රෙස්ටොරන්ට් එකේ වැඩ කරන යාළුවෙක්. ඉතින් එයාගේ වෙඩින් එකට තමයි අපි මේ සහභාගී වෙලා තියෙන්නේ. ඉතින් යාළුවා වෙනුවෙන් අපේ හස්බන්ඩ් ෆොටෝග්‍රැෆි කරන්න බාරගෙන තිබ්බා. අපේ හස්බන්ඩ් නෝමලි ෆොටෝග්‍රැෆි කරනවා. ඉතින් ඔයාලගෙත් ෆ්‍රාන්ස් වල ඉන්න කට්ටියගේ ෆන්ක්ෂන් තියෙනවා නම් අපේ හස්බන්ඩ්ව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් එයාගේ පේජ් එක තමයි සුපුන්නස් මාරඹගේ කියලා Facebook පේජ් එක තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක සර්ච් කරොත් ෆ්‍රාන්ස් වල ඉන්න අයට එයාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලගේ ඕනම ෆන්ක්ෂන් එකකට. ඉතින් පොඩි ටී ටයිම් එකක් එහෙම නැත්නම් ටී පාටි එකක් තමයි ඕගනයිස් කරලා තියෙන්නේ. මොකද ලන්ච් එකත් නෙමෙයි ඩිනර් එකත් නෙමෙයි අතරමැදි තමයි මේ පාටි එක තියෙන්නේ. ඒ නිසා කොහොමත් මෙහි එහෙම ලන්ච් ඩිනර් එහෙම දෙන සිස්ටම් එකක් නැහැ. පොඩි ටී පාටි එකක් වගේ තමයි අරේන්ජ් කරන්නේ. ඉතින් අපි නම් වෙඩින් එකක් කිව්වොත් උදේ ඉඳලා එක්කෝ රෑ වෙද්දී ඩිනර් එක එහෙම තියෙනවනේ. ඉතින් මේවා ඒ විදියට නැහැ. ඉතින් පොඩි තේපැන් සංග්‍රහයක් වගේ එකක් තමයි රෙස්ටොරන්ට් එකේ ලෑස්ති කරලා තිබ්බේ. හැබැයි ඉතින් අපි තේපැන් සංග්‍රහයක් කොට ඒගොල්ලෝ එහෙම කරන්නේ නැහැ. මේ තියෙන්නේ රෙස්ටොරන්ට් එකේ බාර් එක. ඉතින් එයාලා කාලා බීලා ඩාන්ස් කරලා ඒ වගේ මේක සෙලිබ්‍රේට් කරනවා. ඉතින් කිලි කියන්නේ ගොඩාක් ලස්සන කෙනෙක් වගේම හිත ගොඩක් හොඳ කෙනෙක්. මාත් එක්ක ලොකු ආශ්‍රයක් කළා නැතුණාට ඉතින් හස්බන්ඩ් වෙල කියන දේවලුත් එක්ක ඉතින් කිලි කියන්නේ හොඳ කෙනෙක් කියලා තේරෙනවා. ඉතින් අපේ බබා ගොඩක් අසනීපෙන් හිටපු දවසක් සතියක් යා ඉස්කෝලේ ගියෙත් නැහැ. මෙන්න මේ විදිහට තමයි ලොකු සද්ද දාගෙන තමයි මෙහි වෙඩින් වලදී කාර් එන්නේ. එතකොට ඒගොල්ලන්ට සුබ පතන්න වටේ තියෙන කාරුත් වටේ තියෙන වාහනත් හෝන් කරනවා. ඉතින් මේ තියෙන්නේ කිලි දාපු කාර් එක. මේ වෙලාවේ තමයි ඒගොල්ලෝ මේරියකේ ඉඳලා කෙලින්ම රෙස්ටොරන්ට් එකට ආවේ. කිලි කියන්නේ බ්‍රසීලියන් ජාතික කාන්තාවක්. එතකොට එයාගේ හස්බන්ඩ් ඇවිල්ලා පෘතුගීසි. ඉතින් ජාතීන් කීපයක එකතුවක් විදියට තමයි මේ වෙඩින් එක සිද්ධ වෙන්නේ. මම ගොඩාක් ආස වුණා කිලිගේ ඩ්‍රෙස් එකට. ඇත්තට මේක හරිම කියුට් ඩ්‍රෙස් එකක්. හරිම ලස්සනයි. ඒ කලර් එකත් එයාට ගොඩක් මැච් වුණා. ඒ ඩ්‍රෙස් එකත් එයාට ගොඩක් මැච් වුණා. හරිම ලස්සනයි ඒ ඩ්‍රෙස් එක. මොකද අපි සාමාන්‍යයෙන් බ්‍රයිඩ්ලා මේ වගේ ඩ්‍රෙස් එකකින් දකිනවා අඩුයිනේ. ඉතින් එයා ඇඳලා හිටියේ හරිම සිම්පල් ලස්සන ඩ්‍රෙස් එකක්. ඒකට මම ගොඩාක් ආස වුණා. ඉතින් මේ තමයි මගේ ප්ලේට් එක. මම මේකත් එක්ක කොකා කෝලා එකක් තමයි ගත්තේ.
ඉතින් කෑවට පස්සේ අපේ දුවට ටිකක් නිින්ද ගියා. මොකද එයා අසනීපෙන් ඉන්නේ. ඉතින් එයාට ඇමොක්සලින් දීලා තිබ්බා ඇන්ටිබයොටික් එකක් විදියට. ඉතින් ඒකට ටිකක් නිදිමත එනවා. එයා ඉතින් මේ විදියට මාත් එක්ක නිදාගත්ත චුට්ටක්. අපේ හස්බන්ඩ් හිතුවේ මම ෆොටෝ එකක් ගන්න හදනවා කියලා. එයා ලස්සනට හිටියා. වීඩියෝ එකක් කියලා දැනගත්ත පාර එයා අප්සෙට් වුණා. දැන් ඉතින් ඔන්න ඩාන්ස් කරන්න තමයි කට්ටිය ලෑස්ති වෙන්නේ. ඉතින් මම නම් ඇල්කොහොල් පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම පැත්තකට වෙලා හිටියා. මේ වීඩියෝස් ටික පවා ගන්න කියලා කිව්වේ මං හස්බන්ඩ්ට. මොකද මම වාඩි වෙච්ච තැන ගෙම්බා වගේ වාඩි වෙලාම හිටියා. මට ටිකක් ඉතින් බෝරින් පාටි එකක්. නමුත් ඉතින් කට්ටිය එන්ජොයි කරන දිහා මං ඉතින් බලාගෙන හිටියා. මමයි දුවයි. මොකද එයාලම ගොඩාක් හොඳට එන්ජොයි කරා. මං ගොඩක් මාස වෙනේ මේගොල්ලෝ බ්‍රසීලියන්නේ. එතකොට මෙයාලගේ ඩාන්ස් වර්ගයක් තියෙනවා. ඒගොල්ලෝ එකම විදියට ඩාන්ස් කරනවා. ඉතින් ඒක හරි ලස්සනයි. මං ඒකට ගොඩාක් ආස වුණා. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් මේගොල්ලන්ගේ ඩාන්සින් ටික. මගේ ඇඳුම ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඉතින් මගේ මේ ඇඳුම සහ ජුවලරි වලට මම දැම්මේ මේ ගත්ත ලොකු කරාඹු දෙක. ඒවා මම ගත්තේ කියාවි එකෙන්. එතකොට මං ඇඳලා ඉන්න ඇතුළට තියෙන ඔය බ්ලවුස් එක ඒක ඔයගොල්ලන්ට හරියට පේන්නේ නැතුව ඇති. ඒක ගත්තේ මම සාරා එකෙන්. ඊට පස්සේ මගේ මේ හෙයාර් ස්ටයිල් එක මම ෆස්ට් ටයිම් තමයි මේ ටයිට් හෙයාර් ස්ටයිල් එක දැම්මේ. මං හිතනවා මගේ කිට් එකත් එක්ක ඒක ගොඩක් මැච් වුණා කියලා. ඉතින් ඔයාලට හිතෙන දේ පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න මගේ අවුට්ෆිට් එක ගැන. ඊට පස්සේ මම සිම්පල් මේකප් එකක් දැම්මේ. මම අයිලයිනර්වත් ඇඳේ නැහැ. ඉතින් මම අර කිව්වේ මේගොල්ලෝ එකම විදියට නටනවා කියලා. අන්න ඒ ඩාන්සින් ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ තිබ්බේ ඩෙසර්ට් ටයිම් එක. ඉතින් මේ විදියට ඩෙසර්ට් තිබ්බා අපිට කන්න. මම කිව්වේ හරි අමුතුයි කියලා. ඉතින් අන්තිමට තමයි ඒගොල්ලෝ ඩෙසර්ට් දෙන්නේ. ඉතින් ඩෙසර්ට් වලින් පස්සේ තිබ්බේ කේක් එක කපන එක. ඉතින් මේ තියෙන ලස්සන වෙඩින් කේක් එක. ඉතින් මේක කපලා ෂැම්පේන් අරගත්තට පස්සේ යාළගේ ෆන්ක්ෂන් එකෙන් අපි ආවා. මොකද ප්‍රධාන කටයුතු ටික ඉවර වෙච්ච නිසා.
මේකප් එකත් ඒ දාපු විදිහටම තියෙනවා. හේතුව තමයි මොකද වැඩිය දඟලන්නෙත් නැහැ, දාඩිය දැම්මෙත් නැහැ. ගිහිල්ලා වාඩි වෙච්ච ගමන් එහෙම වාඩි වෙලා හිටියා. ඉතින් මේක තමයි මගේ අවුට්ෆිට් එක. මෙහෙම අල්ලලා බලමු. මට කියන්නේ මට කම්ෆර්ටබල් සහ මගේ හිතට සැටිස් විදියට මං ගියා කියලා මං හිතනවා. ඉතින් ඔයාලටත් මගේ පේනවා කියලා හිතනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි මං වෙඩින් එකට සහභාගී වෙලා මගේ අද දවස මේ විදියට තමයි ගෙවුනේ. මට මේරි එකේ වීඩියෝස් ඔයගලන්ට ගේන්න බැරි වුණා. මොකද මම යනකොට පරක්කු වෙච්ච නිසා. අපරාධේ මට ඒ ටිකත් එකතු කරන්න තිබුණා. හොඳයි. ඉතින් මම තවත් දවසක් පෙන්නන්නම් කොහොමද මේරි එක වෙඩින් එකක් සිද්ධ වෙන්නේ කියලා. එහෙමනම් ඉතින් ආයි වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමි. බලාපොරොත්තු වෙමි මේ වීඩියෝ එකෙන් සමගින යනවා. ගිහිල්ලා